බලන්න දෙපාරක් මාවා. ඒ වගේ තමයි ඉස්කෝලේ සෙන්සිලා එහෙමත් හම්බෙන්න කියලා තියෙනවා යන්නේ. දවසක් අපි නැතිනම් සර්විස් එක කතා කරා අපි ගැන කතා කරලා අපේ පාර්ට් ටයිම් ගැන කතා කරලා ඒ හැමදේම කතා කරලා දුන්නා සර්. ඒ වගේම තමයි මේ අපිට මෙතන සර්ගෙන් ඉනවන්න කියන පහසුම දේ තමයි සර් වීසා එකක් අපේ සබ්ජෙක්ට් එක try කරන්නේ නැහැ. ඒ වගේම තමයි සර්ගේ කන්සල්ටන්සි එක අපේ අමාස්කුලේ අප්ලිකේෂන් fee එක අවුරුදු ස්කූල් fee එක එයාපෝට් ටිකක් fee එක වගේම එයා ටිකට් එකේ fee එකත් ඔක්කොම ඉන්නේ ලක්ෂ 25ක් විතර. ඒ දේවල් ඉතින් අපි වගේ ළමයින්ට ගොඩක් පහසුවක්. ඉතින් මම කියන්නේ ඔයාලා හැමෝටම ජපානයේ ඉන්නවනම් අනිවාර්යයෙන් සර්ගෙම පොලිස් අරගෙන සර් ගාවින් එන්න කියලා. ඒක ඔයාලට වගේම ඔයාලා දෙමව්පියන්ට විශ්වාසයක් වගේ තමයි. අපි අනන්ත ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකේ ජපානයට ඉන්නවා නම් එන්න. සුජීව සෙන්සර් ගොඩක් ඔයාලට හැමදේටම උදව් කරනවා. ඇප්ලිකේෂන් ෆිල් කරන තැන ඉඳන් ඉන්ටර්වියුස් වලට ඒ වගේ හැමදේටම අපිත් එක්කම ඉඳලා අපිට හැම දෙයක්ම කරගන්න හැටි මුලින් ඉඳන් කියලා දෙනවා. ඉතින් ඒ හින්දා ඒක සපෝට් එකත් එක්ක තමයි අද අපිට මේ වෙද්දි මෙතන එනකන් එන්න හම්බෙලා තියෙන්නේ. ඒ වගේ තමයි විශ්වාස කරනවා සර් අපිට ඉස්සරහට අනිවාර්යෙන් ඉන්නවා කියලා. ඉතින් ඔයාලට කියන්නම අනිවාර්යෙන් අනන්ත ජපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකෙන්ම ජපානයට එන්න ඔයාලට කවදාවත් කරදර එකක් නැහැ. ඒ වගේම තමයි අපේ ඉස්කෝලේ සෙන්සර්ලත් අපිත් එක්ක ගොඩක් වෙලාවට හැම දෙයකදීම අපිත් එක්ක හොඳින් කතා බහ කරලා අපිට ඕනේ හැමදේම එයාලා කරලා දෙනවා. පාර්ට් ටයිම් වල දෙන එක ඊට පස්සේ බැංක් account SIM card ඒ වගේ හැමදේම සෙන්සර්ල තමයි අපිට කරලා දෙන්නේ. ඒ වගේ තමයි සෙන්සර්ල අපිත් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට අපිට උගන්වනවා. ඒ දේවල් ඉතින් අපිට ඉගෙන ගන්න ගොඩක් පහසුයි. ඒ වගේම තමයි මේ කුරුමි ස්කූල් එක හොයලා දුන්න සෙන්සර්ලත් ගොඩක් ස්තුතියි. ඒ වගේම තියෙනවා. 2026 අප්‍රේල් අධ්‍යයන වාරය සඳහා ජපානයට පැමිණි අපේ ආදරණීය දුවා දරුවන්ට මේ අවස්ථාවේ සුභාශිංසන එක් කරනවා. සියලු දෙනාගේම අධ්‍යාපන අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ජපානයේ මුල් කාලේ ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඉතින් ඒ හැම මහන්සියකදීම හැම කට්ටක්ම කණ්ඩ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ ඩ්‍රීම් එකක්, හොඳ අනාගතයක් සඳහා ජපන් භාෂාව හොඳට හදාරලා ජපානයේ අනාගතය සාර්ථක කරගන්න කියලා මේ අවස්ථාවේදී සුබ පතනවා.